ඔයත් මාළු හදන්න පටන් ගත්තේ අලුතින්ද? මේ වගේ මාළු දාන්නේ නැතුව හැදුවොත් ඔයාට මේ හොබි එකම එපා වෙන්න පුළුවන්. අපි අද කතා කරමු ඒ වගේ මාළු වර්ග 5ක් ගැන. පළවෙනියට අපි කතා කරමු ඔස්කා ගැන. මේ මාළු රුපියල් 80කට වගේ අඩු මුදලකට ගන්න පුළුවන් නිසා ගොඩක් කට්ටිය මේ මාළුවා ගැන හරියට දන්නේ නැතුව ගෙදර අරන් එනවා. ඊට පස්සේ නිකරුණේ මාළුව මරාගෙන මාළු හදන එකත් නතර කරනවා. මේ මාළුව තමන්ගේ ස්වාමියාව අඳුර ගන්න පුළුවන් බුද්ධිමත් මාළුවෙක් සහ ඇග්‍රෙසිව් මාළුවෙක්. මේ මාළුවා මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් නිසා මේ මාළුවාගේ වේස්ට් එක ඒ කියන්නේ ජරාව උගක්ම වැඩි. ඒ නිසා ඔයාලට ටැංකියටත් හොඳ ෆිල්ට්‍රේෂන් පද්ධතියක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ මේ වගේ මාළුවෙක් හදනවා නම්. අනික මේ මාළුවාට අඩුම අඩි 3-4ක ටැංකියක්වත් ලබා දෙන්න ඕනේ. මේ මාළුවා තනියම ටික කාලයක් ඇදුවොත් අනිවාර්යෙන් අනිත් මාළුන්ට කරදර කරන්න පුළුවන්. ඒ නිසා ඔයා මාළුවා දාන්න පටන් ගන්න කෙනෙක් නම් අඩු මුදලකට මේ මාළුවා විකුණන්න තිබ්බා කියලා ගෙදර අරන් එන්න එපා. දෙවැනියට කතා කරමු ප්ලවෝන් ගැන. ඇත්තටම මේ මාළුවා ස්වභාවික හමු වෙන මාළුවෙක් නෙමෙයි. ඒ කියන්නේ මිනිස්සු විසින්ම මේ මාළුවකම බ්‍රීඩ් කරලා තමයි වෙරයිටි වලට වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ හයිබ්‍රිඩ් මාළුවෙක්. මේ මාළුවා හයිබ්‍රිඩ් මාළුවෙක් නිසාම මේ මාළුව අතරින් සමහරක් මාළුන්ට අතුරු ආබාධ තියෙන්න පුළුවන්. මේ මාළුවා ගොඩක්ම ඇග්‍රෙසිව් මාළුවෙක් වගේම මේ මාළුත් එක්ක වෙනත් මාළු කොමියුනිකේට් කරන්න ගොඩක්ම අමාරුයි. මේ වගේ මාළුවා දද්දි වෝටර් කන්ඩිෂන් එක ගැන වගේම ටැංක් ස්පේස් එක ගැන ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඔය කට්ටිය මේ දේවල් ගැන සැලකිලිමත් උනේ නැත්තම් නිකරුණේ මාළුවා මරා ගන්න තමයි වෙන්නේ. වෙළඳ පොලේ ෆ්ලවෝන් කෙනෙක්ව රුපියල් 5000 10000 අතර වගේ මුදලකට අරගන්න පුළුවන්. මේ මාළුවා නම් මාළුවා හදන්න පටන් ගන්න කෙනෙක්ට මම කොහොමත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. තුන්වෙනියට අපි කතා කරමු ඇරවාන ගැන. මෙයා ෆිෂ් හොබි එකේ ගොඩක්ම ප්‍රසිද්ධ මාළුවෙක්. ඇරවාන වෙරයිටි වලින් ලංකාව තුළ ප්‍රසිද්ධම වෙරයිටි එකක් තමයි සිල් ඇරවාන කියලා කියන්නේ. ඒ වගේම තවත් ප්‍රසිද්ධ වෙරයිටි ගොඩක් ඉන්නවා. ඒ කට්ටිය ගොඩක්ම මිල ගණන් වලට යනවා. සිල් ඇරවාන ගොඩක්ම ලාභ නිසා තමයි මෙයා ගොඩක්ම ප්‍රසිද්ධයි කියලා කියන්නේ. මේ වගේ සිල් ඇරවාන අඟල් 6-8 විතර මාළුවෙක් රුපියල් 6,000-8,000 අතර මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ මාළුන් ආදද්දිත් ඔය කට්ටිය අනිවාර්යයෙන්ම වතුරේ කන්ඩිෂන් එක ගැන හුඟක්ම බලන්න ඕනේ. pH එකේ නියුට්‍රල් එකක තියාගන්න ඕනේ, ඇමෝනියා නියුට්‍රල් එකක තියාගන්න ඕනේ. ඒ වගේ වෝටර් පැරාමීටර්ස් ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. වගේම ටැංක් ස්පේස් එක ගැනත් ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ. අනික මේ මාළුවා නිතරම ටැංකියෙන් එළියට පයින්න බලන මාළුවෙක්. ඒ නිසා ටැංකිය උඩ හොඳට ආවරණය කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ටැංකියට හොඳ ඔක්සිජන් ලෙවල් එකක් තියාගන්නත් අමතක කරන්න එපා. මේ වගේ මාළුවෙක් නම් මාළුව හදන්න පටන් ගන්න කෙනෙක්ට කොහොමත්ම ගැලපෙන්නේ නැති මාළුවෙක්. අපි හතරවෙනියට කතා කරමු ප්ලෙකෝ ගැන. ඒ කියන්නේ ලංකාවේ දීවරයන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන ටැංකි සුද්ධ ගැන. මේ මාළු වෙළඳ පොලෙන් රුපියල් 200කට වගේ අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් නිසාම ටැංකියේ තියෙන ජරාව කන නිසාත් ගොඩක් කට්ටිය මේ මාළු අරන් ඇවිල්ලා ටැංකියට දානවා. මේ මාළු අඟල් 3-4 වගේ සයිස් එකකින් ගත්තත් මේ මාළු අඩියක් විතර ලොකු වෙනවා. ඊට පස්සේ ටැංකියට මැදි වුණාම ජලාශය වලට මුදා හරිනවා. ලංකාවේ දීවරයන්ගේ දැල් වලට පැටලිලා මේ මාළු ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේ මාළුවත් බිගිනර් කෙනෙක්ට කොහොමත්ම හරියන්නේ නැති මාළුවෙක්. අපි අන්තිමට කතා කරමු RTC කියලා කියන රෙඩ් ටේල් කැට්ෆිෂ් ගැන. මේ මාළුව පොඩි කාලෙදිත් හරිම ලස්සන මාළුවෙක් වගේම දැක්ක ගමන් ඕනම කෙනෙක්ට ගන්න හිතෙන මාළුවෙක්. මේ මාළුවෙක් වෙළඳ පොලේ රුපියල් 1000-3000 අතර වගේ මුදලකට ගන්න පුළුවන්. මේ මාළුව අදති ගොඩක් අය මුණ දෙන ප්‍රශ්නයක් තමයි ටැංකියේ ඉඩකඩ මදින එක. මේ මාළුව මාසයකට අඟල් 2ක් වගේ ඉතාමත් වේගයෙන් වර්ධනය වෙන මාළුවෙක්. ඒ වගේම මේ මාළුව හදනවා නම් වෝටර් පැරාමීටර්ස් ගැන සහ ෆිල්ට්‍රේෂන් ගැන ලොකු දැනුමක් තියෙන කෙනෙක් වෙන්න ඕනි. ගොඩක් කට්ටිය මේ මාළුව හදන්නේ ආසාවට කියලා අරන් ඇවිත් නිකරුණේ මාළුව මරා ගන්නවා. මේ මාළුවත් බිගිනර් කෙනෙක්ට කොහෙත්ම හදන්න හොඳ නැති මාළුවෙක්. ඉතින් අදට මේ වීඩියෝ එක ඉවරයි. බිගිනර් කෙනෙක්ට හදන්න හොඳ මාළු ගැනත් වීඩියෝ එකක් ඕනේ නම් පාලින් කමෙන්ට් කරන් යන්න. මං හිතනවා ඔය කට්ටිය අද මේ වීඩියෝ එකෙන් හුඟක් දේවල් දැනගන්න නැති කියලා මාළු ගැන. දිගට මේ වගේ වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම ගුඩ් බයි.